ඉහේ ඉඳලා පය දක්වා සීතලේ ගැයි ගැයි රාජපතිට දුවනවා. මොකද්ද උනේ මහසේනාධිපති? එහෙම මොකද? ඒ මොකද්ද? ප්‍රභාකරන් මට කවියක් කියලා දුන්නානේ. ප්‍රභාකර මාමා කවියක් කියලා දුන්නා. ප්‍රභාකරන් මාමා කවියක් කියලා. මොකද කිව්වේ කවිය? මොකද්ද? අටේ වඩේ සම්බදිවේ පුරාන් සීනා ලෝබන කොස් කැපුමට වාඩි වුණා. මොකද්ද? අත්ත අකුරු දෙකට කැත්ත තද කරගෙන. මනුෂ්‍ය තේර භාෂාව කියපකෝ. අකුරු දෙකට? කැත්ත පුකට. ඕකද කත බඩෙන්නේ. ඉතින් කැත්ත පස්ස පැත්තට තද කරගෙන කොස් කපනා පුංචිකමට පැත්තම කැටි මිට කල්. ඕකද එහෙනම් ප්‍රභාකර මාමා කියලා දුන්නේ. අනේ අනේ. ඔව් මොකද දන්නව අවතරුනේ එහාට මෙහාට කැරකෙනකොට. හරිද නාන් ඒක දුනා තමයි නාන්නේ මහවැයි වයුනේ. මහබෙබි මේ මහබෙබි අය මේ ගමේ අපේ ඔලියෙ ඉඳලා මහවැයි. මොකද උනේ කියපම් කාරණාව. මොකද්ද උනේ ඉතින්? මේකට දේවන් ආස්සේ මං ඉතින් අද උදේ පාන්දර ගියා නාන්න. ඔව් නාන්න ගියා. නාන්න ගියාට මං උදේම ගියාට නෑ නෑ. ඒකේ තියෙන කුමුක් ගහ. මේ කුඹු ගහතින් නාන මංගලේ. නාන මංකඩේ. දැන් මම කුමුක් ගහ උඩලා දත් බැදමද ඉන්නවා ඉතින්. ඒ මොකද නාන්න නැතු කුඹු ගහ උඩ ඇයි අවසර ගෑනු. අයියා විතරේ ගෑනු නාන්නනවනේ. මොනවා? ඉතින් ගෑනු නාන්නේ නේද? මං ඉතින් අරකට එලා ඔය ගෑනු නානවා. යරාවට කරන පුරුදු වෙලා මේක දාගෙන. මහසේනාධිපති. කියපකෝ මෙච්ච කරනව. දැන් මං ඔයම දත් බැදමද ඉතින් අරකට එලා ඉන්නවා. ඔව්. ගෑනු නාන්නේ නාගෙන යනවා මට වැඩක් නෑ නේ. මං දත් බැදමද හිටියා. ඈ ඉතින් කියපකෝ. ඔය වෙන්නෝ කවුද කියලා බලලා ලඩපු ගාමා. හරි ඉතින් කියපකෝ බලන්න මොකද උනේ කියලා. ඉතින් හත්තර ඒ ඉන්නකොට කට්ටිය දැක් මං ඉනනවා මං දත් බැදමද ඉන්නවා. ඔව්. අර කුබුක්කත් උඩනේ මං හිටියේ. මේ කුබුක්කත් කඩන්න වැටුණා. මොනවා? අර මංගලේට. මොනවා? අය වැයේ නාන මංකඩේ. ස්වාමීනි. එතකොට ගෑනු කවුරුන් නනා හිටියේ නැද්ද? මොකද ගෑනු නාන්න නැතුව හිටියයි. ඉතින් දෙයනේ. දැන් ගෑනු නෑවට මට වැඩක් හ්ම්. නෑනේ. මං කුබුක්කත් කඩන්න වැටුණා. ලඩුලා. මම බැලුවා කවදාවත් නැතුව කොහොමද මේ කුබුක්කත් කඩුනේ කියලා. බලනකොට සරම ගහේ. සරම ගහේ. ඉනේ අද. එතකොට කොප්ප වෙන්නේ නිරිවතරනේ. බුඩ. සරම ගහේ නිරියක්. කොහෙන්ද තියෙන්නේ නිරිවතරේ? අතේ ඇඟේ නූල් පොඩක් ගත්තා. නිරියක් ටොක්විච්චාමේ. අර ගෑනු බය දුවන්නේ නැති සීතීකර. ගෑනු ගැන සුදු නංගි දීවා. මොනවා මහසේනාධිපති? හරි ආ පැත්තකට සුදු නංගි. ඔව්. ඕන් දැපය. දැන් දුවනවා දැන් කට්ටිය. ඕන් දැහාර දුවලා තනමත්ෙන් ඇදගෙන ආ. මහාට දුවලා අරුන් දැහදට බාවුලා. ඉතින් අදහන්න බෑනේ දෙයි හවුදුනේ බය මේ. වෙන්නේ නැතුව මිනිස්සු. දැන් ඉතින් දැන් කොහොමද දැන් වැරුනේ මං වතුරටනේ. ඔව්. දැන් ඉතින් මං වතුරේ ඉඳලා ඉන්නවා. ඔව්. එතකොට කට්ටිය නාඩෙනවා. ඔව්. අජියාගේ පවුල ඔව්. මොකද නම් උන්දගේ මට මතක නැහැ. හරි එහෙම කියපකෝ. ඉතින් උන්දට ආවෙනවා. හා. මං දැන් එබිලා ඉඳලා උඩ එනකොට වේන් ගෑනු ආයෙනවා. දැන් ඉතින් කොට වෙන්න ක්‍රමයක් නැහැ. ගොඩ එනු ඔය විදිහක් නැහැ. නාන්නේ නවල් කට්ටිය. එනවා යනවා. හා. මට දැන් ගොඩ එන්න ක්‍රමයක් මොකවත් නැහැ. ඊට පස්සේ බැලුවා වට පිට මොකද කරන්න කියලා. හ්ම්. ඉබ්බා නෙළුම් කොළ. නිරුක්කොල. ඊට පස්සේ කඩාගත්ත නෙළුම් කොළ දෙකක්. ඉස්සරහටයි පස්සටයි කියලා දැන් මම කියනවා. දැන් ඉස්සරහ පස්සේ තියද කොට එනවද? එනකොට සුදුහාකක් කියනවා නෙළුම් කුරුල්ලා එනවා. අනේ මහසේනාධිපති. එයා රෙවිනි රවුදටම. නෙළුම් කුරුල්ලා. ඔතනකද දීලි වෙච්ච දිවිය. ඇති මං ගොඩ එන්න ලැබුණා. නිරිසා. එතකොට අර කුඹුරේ කතාව මොකද උනේ? යාමදී අර කුඹුරේ ඇයි ඒ වගේ අද දැනගන්න ඕනේ. ස්වාමීනි මොකද? මේකනේ දෙහන් ආසේ මං හොඳ ගොවියනේ. ඔව් ඒක ඉතින් අපි කවුරුත් දන්නවා. හරි ගොවි මෙහෙත් හොඳ ගොවිතැන් කරන කට්ටිය ඉන්නේ. නැතුව බලන්න එපා යාය හැමතැනම මේක කරලා හානවා. ඔව් ඒ මනින්නම්. ඔක්කොම හාලා තල කෙලින්න හදන්නේ තල. මේ බල අස්වැන්න ගන්නනේ. ගන්න නැත්නම් වැඩක් නැහැ. ඔව් ඔව්. එතකොට මමත් ඉබ්බගමේනේ. ඔව්. ආයේ පතලකට බඩු පුතම. හ්ම්. දැන් ඉතින් මමත් හොඳ ගොවියනේ. ඔව්. දැන් අර කුකුළු ටිකේ කතාව නේද පුතු බහන්න ගියේ. හ්ම්. දැන් අද මේක හොඳ ගොවියනේ මම ඉතින්. ඔව්. මට කියන්නේ කොහොම යාය රජා කියලා. යායේ රජා. ඒක න
යම්කිසි දෙයක් බීජයක් පිටේ උතරි මොනවා හරි කරොත් හොඳට අස්සන්න ගන්නේ මම. දැන් ඉතින් දැන් මැදිය මේ කොහොමුණත් ඊයේ අපි දැන් මං ගේ රාජමාලේ වෙන්දලා ගියා ගෙදර. යෝ. ඉතින් අපි මිනිස්සු වුණාට. ඒක මම නොදන්නවා ඉතින් ආයේ. ගෑයි අපි ඔක්කොමලා එකට පිට ගෑනේ ඊයේ මැදිවරාදී ගෑ කියනවා. මේ ඔයි අද වැඩ යන්නේ නැද්ද කියලා. අද අදාර වැඩේ කරන්නේ නැද්ද කියලා. හා මේ තමගේ භාර්ය මේ අහන්නේ. මේ මහ දුරහට මම ගෑනි යනවා. අර වැඩේ කොහොමද? ඉතින් අයියෝ මට අමාරුද? ඉතින් මම මේ බැලුවා මේ ගෑනේ රැමද මොකක්ද මේ කියන්නේ? මං අනිත් පැත්තට වකුඩලා බුදියා ගත්තා. මට ඔය වැඩක් නැහැනේ. අයිත් ඔයි අද යන්නද වතුර ඒ කියන්නේ කුඹුරට වතුර හරවන්නේ නැත්නම් කුඹුරට වතුර හරවන්නේ. හරි මොකද මේ කුඹුරට වතුර හරවන්නේ විශේෂත්වයක් තියෙනවද? විශේෂත්වයක් තියෙනවා නේද? මොකද දේවයන් ආශ්‍රය අපේ පැතිවල කුඹුරට වතුර හරවන නම් ඒ දිනේට හරව ගන්න ඕනේ. බහුදාට බෑ. බහුදාට බෑ ඒක අනිත් කෙනාට. ඊට පස්සේ මට මතක් වුණා ඇත්ත නේ න කුඹුරට වතුර හරව ගන්න එපා. ඔව්. මම ඉතින් අපුඩු කෙටියක් ගහගෙන යනවානේ. මධ්‍යම රාත්‍රියේ පන්දමකුත් පත් කරන්න ගියා කුඹුරට. දැන් ඉතින් යනවා කුඹුරට. පන්දමත් අරගෙන යනවා. ඔව්. කොහොමද යන්න බෑ හොගා අනික. වත් විඳින් කියලා බයෙත් බෑ. ඒකනේ නේද? පන්දමත් අරගෙන මේ යනකොට මගේ වක්කඩේ බැඳලා. කවුද බෙදලා තියන්නේ? ඇයි අර කඩේ රුවන? ඒක ගිහලා ඉතින් මේ වක්කඩේ බෙදලා. ඒකාගේකට වතුර හරවගෙන මගේ එකට බැඳලා. නෑ. අයියෝ. ඊට පස්සේ කඩේ රුවන හොඳ කොයියනේ. හරි. මට තරහා ගියා. කෙලියා වක්කඩේට පයි. ඔව්. ආයන මගේ ලියද්ද. දැන් මේ දියද නිල් කැටේට වතුර ටික යනවා. දැන් ඉතින් එතකොට එළියට යනවා. ඔව්. දැන් පල්ලේ ලෙද්දේට මම පන්දමත් අරගෙන. යනකොට ඒකෙන් වක්කඩේ බැඳලා. ඒකෙන් ඩොක්කඩේ බෙදලා. ඒ කවුද? ඒ කවුද? ඒ බැලන අපි ඉන්න ගෙදර මම කළු පාට තිලකයා. අයියෝ සංසාරේ යකෝ ඉඩ දෙන්න බෑ වතුර හරවන්න. ඒක කෙට්ටුවට ඉඳලා ඒකත් මහ පුගේ මහ. ඒක බැලලා වක්කඩේ. ඒක වක්කඩේ බෙදලා. හරි වැඩ වෙන්නේ නේද මහසෙනඟපති? මම ඒක කතා කර ඉන්නවා වක්කඩේ වදිනවා. එළියා ඒ වක්කඩේට පයි. ඔව්. මම ඒකට යනවා. හරියට හරි වතුර ටික දෙන්න. බුදුමාර කියන්නේ අවසාන ලියද්දට යනකොට හරි වැඩේ නේ. ඇයි? අපේ අම්මේ පුල්ලෙලිය? පුල්ලෙලිය? මොකද පුල්ලෙලිය කියන්නේ? ඒ කිව්වේ? ඇයි අර? නෑ උඹලගේ බාප්පා. හරි පුල්ලෙලිය කියන්නේ. පුල්ලලිය දන්නේ නෑ. ඇයි අර? පුල්ල පෙනේ වාගේ කියන්නේ. පුල්ල පෙනේ පුල්ල වගේ කියපන්. මොන? තියෙන්නේ සෝනිනි. කොයි මොකද? කොයි නෑ? කොයි නෑද? මොනවද? දඩෝගේ ගිහින් බබට කිව්ව ඕන නෑ කියන බල. අයියෝ. මම බයිවිල්ල බල. ඕම් නෑ කියන. මෙතන ඉන්න ඔබ අපි බයි කරන්නේ මෙතන. මයි දෙයින. දැන් ඉතින් දැන් අත ඔබතුමාට කරන විද්‍යාවේ පෙනේ ගල්ලානේ. මට බයි හිතුණා. ඔව්. මම නියනේ බලන්න ජෝම්. අනේ. ඔබ දිනේ පඩර කරනවා. බැලුවා පන්දමත්. පන්දමත් සික්කබලා. නෑ කරුවනේ. හරුවලේනේ. ආකරන්නේ. ඔව්. පන්දම නෑ. දැන් මං නියනේ කොහමද කොම්පියුටර් ගාලා කරලා නියනේ ඉතින් පන්දම හොයනවා. ඔව්. ඔබ දැන් වටපිටාවේ අතපතක පන්දම හොයනවා. පන්දම රන් එක්කිනවා. තව කෙනෙක් කියනවා මම හිතන්නේ වතුර හරවන්න. තව කවුරු හරි ඉනෝ? නෑ. එහෙනම් නයා පන්දම අරගෙන මාව හොයනවා. අපි අම්මෝ කිරිද කෙමර මෙතන ගම්මපල්ල යකෝ. නෑ පන්දමර මූ වෙනවලු. අනේ මහසෙනඟපති. යකෝ වගේ පුරු බීගල් දුඩුවන්නේ පාබල. දෙයිය. සබුව බදුව. අබුදබෝ. අල්කටගේ මහසෙනඟපති. අපේ පූජා දුකුමාරි ආවේ නෑ තාම. තාකි මේ මනුස්සයෙක් කතා මේක තව දුනා. වෙනද නම් අපි රාජමණ්ඩල පිළිදෙනකොට මයි දුකුමාරි අපි පිටිපස්ස එනවනේ. මේ යන්න කියන බලන්න පූජා කුමාරි මොකද කරන්න කියලා බලන්න. මේ මෙහාට පොඩ්ඩක් එන්නකෝ. මේ මහසෙනඟපති ගියට කමන්නේ එක එක දේවල් එහෙම කියනවා හැමෝම මේ දුකුමාරිට. පුදුවතර නික්මරි කියන්නගෙද මේ බාදරපති බැහැටෙන්න අන මන දේවල් කියන්න එපා පියනු මෙන්නු දෙන්න සතුටුලා ඉන්නවා හැකි එක්මරි ගෙඩි කිව්වා කියත නෑ මේ මහසෙනඟපති මේ පොඩ්ඩක් මේ දුකුමාරි මොකද කරන්න කියලා බලනවාද ගිහිල්ලා පොඩ්ඩක් නෑ බාදරපති බැහැට වරකෝ
ඉතින් මේ යනකොට මගේ ආන්නාර මඟුල් අධිපතක් යනවනේ. දෙයන්ගත් අධිපති කොහෙද තියෙන්නේ? කොට්ටියට මේකේ උඩ. කොට්ටට මෙට්ටයි ආන්න හරියට හරි. අවසර කඩුව විතර දෝඩ. ඔව් නේ කපුව කොපුවේ බා. කපුවනේ අලුත් කොපුව කියන්නේ පරණ එක ගේන්නද? අලුත් එක හොඳ පරණ එක මල කාලා. පලේ ඉක්මන් කරගෙන බලන්න මොකද කරන්න කියලා හැකි ඉක්මන් ගෙන්නේ කිව්වා කියද අර කිව්වොත් ස්වාමීනි මටත් ඒක පොඩ්ඩක් ඒක මොකද වුණානේ මේ මනුස්සයාගේ මේ කතාවට කියන බලන්න ඒකනේ. නැත්නම් කවදාවත් අපිත් එක්කලම සතුටුද නැහැ විදිහේ නේ කලි හේතුවක් කරනම බලමු හදන්න කියලා කියලා හරි ඒක මොකද කවදාද වෙන්නේ නේද? එහෙම හසිනුති. ඒක නේද හරි මේ කියනකොටම නමස්කාරය පියාණනි. අදුව නමස්කාරය මෑණියනි. දුව පූජා. දුව පූජා ඒ විරුද්ධ බගේ අපිත් එක්කලා රාජමාලිගාවට නාබේ අනේ පියාණනි අර කිව්වොත්ගේ මට අද පුතුම පාඩුවක් තනිකම දෙන්න පියාණනි. ඔහෝ දුව ඒකයි මම උඩුමහන්තලාවට වෙලා පොඩ්ඩක් හිටියේ පියාණනි. මේ අහන්නකෝ අපිට පාඩුවක් තනිකම දැනෙච්ච හැම මොහොතකම අපි කරන වැඩේ දන්නවනේ මේ රාජමාලිගාව වුණ තරම් රංගන ශිල්පී ඉන්නවා අපි කෙනෙක් ගිනවා සංගණයක් බැලුවා අපි දිනු දවසට දුන්නා ඒකනේ හේතු කාරණාව එතකොට දීපී වාටත් කියන්න අමතකුණා ඊයේ පෙරේද මහදරපති අර පුද්ගලයා දීපී සුනිත් කියන පුද්ගලෙක් ආවා එයා මේ ජාතියේ යම්මන කුලයට ආගමට ගැලපෙන කෙනෙක් නෙමෙයි ඒ දරුවා කුලහීනෙක් ඒ දරුවා කුලහීන දරුවෙක් ස්වාමීනි මොනවා අපිට මේ ජාතියේ අපි වැඩක් නැහැනේ හැබැයි ඉතින් රංගනයේ පුදුමාකාර හැකියාවක් තියෙන්නේ ඒ නිසා තමයි මේ පුද්ගලයාම තෝරගත්තේ කොච්චරද නේද මහසේනාධිපති. අදට බලමුද සුනිත් කියන ලස්සන රංගනය අනික දෙයන්ගත් පත්තිරිපුවේ නැටුම් ඉදිරිපත් කරන්න අපේ රටේ පුදුම චමත්කාර දැක්කේ. එහෙමද ඉතින් මහතෙරපති අපිට ජාතියෙන් යම්මේ වැඩක් වෙන්නේ නැහැනේ ඈ අපේ රාජකාරී කෙනෙක් ඉච්චර අපිට අවශ්‍ය දාන්නේ ඔව් ස්වාමීනි හොඳයි මහතෙරපති ඒකට අවශ්‍ය හොඳයි හැකියින් වෙනසකෙන්නේ ඉක්ම කරන්න ඉන්න මහසේනාධිපති. දේවී මං ඒකට කිව්වේ ඒ පුද්ගලයා මේ රංගනයේ හරිම දක්ෂයි ඒක තමයි. ජාතියෙන් යම්මට ගැලපෙන්නේ නැහැනේ ඒ දරුවා කුලහීන දරුවෙක් බොහොම ලැජ්ජාවක් දීවි නමස්කාර වේවා මහරජතුමන් වහන්සේ හොඳයි අපේ ජයශ්‍රී මාර්තුමනි හදිසියම අවකදෙමේ ප්‍රදාම හදිසිය කැදෙමේ වෙන්නේ මොකටවත් නෙමෙයි අපි සීල දරම මොහොතකට හරි සතුටු කරන්න එහෙමද මාර්තුමනි එහෙමනම් මට පුළුවන් නේද හොඳයි අපිට අවසර දෙනවා මාර්තුමනි ඉතොරින්දරාජ මාලිකා දිලගිරි මුදුනේ ඉතොරින්දරාජ සුනිත් ඇතුල් මාලිගාවට අරගෙන ගිහිල්ලා කාලොට් ටික දෙන්න. එහෙනම් මාර්තුමනි මට යන්න අවසර. දෙවිනවස මට අවසර. මොජ මාලිගාවනේ මට අවසර. මේ මම කිව්වා නේද බලන්න කොච්චර ලස්සන රංගනයක්ද කියලා බලන්න. අක්ක පසංග ඒ වගේම දුව පූජා පියාණනි. මොකද මේ කල්පනා කරන්නේ? දුව පූජා මොකද? සුනිත් බලවන්නේ නෑ වෙන්නේ ඇත්තටම ඒ සුනිත්ගේ රංගනේ හරිම ලස්සනයි නේද? ඒක තමයි මම කිව්වේ පාළුවක් තනිකම නැතිච්ච වෙලාවට. තව කොච්චර ඉන්නද අපේ රාජමාලිගාවේ? අද දැන් රංගන ජීල්පිනියෝ. හරි එහෙනම් දුව යන්න ඇතුල් මාලිගාවට. දේවිය දුක මරිතකල යන්න. හොඳයි ස්වාමීනි. මාතරපති මොහොතකට අතර යක්. බලන්නක මෑණියනි සුනිත්ගේ රංගනේ හරිම ලස්සනයි හරි වගේනේ. මාතරපති අම්මකාරයෙක් උඩ පත්තිරිපුවේ කියලා නැටුම් ශිල්පී හඳුනා ඊක තමයි මහදරදී මංගෙන ජාතියෙන් යම්මෙන් අපිට වැඩක් නැහැ. බලන්නකෝ රංගනේ කොච්චර ලස්සනද ඉදිරිපත් කරාද කියනවනේ. හරි ඒත් මහා සේනාධිපති මට පොඩි අමුත්තක් දැනුණා. අපි දූ කුමාරි ගැන.
ඉතින් බොහොම හැවිල්ලෙන් බැලින්නේ බොහොම ආසාවෙන් මේ සංගණිය බලාගෙන හිටියා. ඇත්ත දේවාංගතු මේකද මේ දූ කුමාරගේ තාරුණිය ළඟා වෙලා තියෙන්නේ. ඔව් ඔව්. රුවේට පාත බලක් තියෙන්නේ. ඒ ඉඳ පුතුමාට එක සිතිවිලි හිතට නැගෙනවා ඇති. මොන හරි ඉදිරිය පොඩ්ඩක් නෙවෙයි හැබැයි මම එක දෙයක් කියන්නම්. අදින් පස්සේ මේ මොහොතේ පස්සේ මහසරපති මගේ දූ කුමාර ගැන ඇහැ ගන්න ඉන්න ඕනේ. එහෙමද? අනිකයාගේ කල්පයිසද්ද එක්ම ගිහලා තියෙන්නේ. යෝ එහෙනම් යමුකෝ. අතුරු මාරිගවට මහසරපති රෝදේ ආකාරයට දෙද කරන්න බෑ. හරි. අද ඉන්න. අන්න ඒ විදිහට තවත් කාලයක්